ඒකනේ අද ඒගොල්ලන්ගේ අප්පුඩියත් ගොඩක් අඩු ජේ.ටි. මන්ත්‍රීවරුන්ගේ මං හිතන්නේ ඒගොල්ලන්ට විටමින් දෙන්න වෙනවා අප්පුඩි ගහන්න බෑ. නැත්තම් ඉතින් වේගවත් අප්පුඩි ගහනවනේ ජනාධිපතිතුමා කතා කරනකොට දැන් අප්පුඩියක් නෑ. ඉස්සෙල්ලාම කියන්න ඕනේ සමස්තයක් හැටියට අපි පිළිගන්නවා සාර්ව ආර්ථිකය මේ ආණ්ඩුව විසින් ස්ථාවර කරලා තියෙනවා කියලා. ආචාර්ය හර්ෂ සිරිල මන්ත්‍රීතුමා සම්පූර්ණයෙන් අන්ත අසරණ කළ අයවැයක්. එතුමා වගේ කෙනෙක්වත් කරකෝල අතාරින්න පුළුවන් තරමට මේ අයවැය හැදුවා කියලා කියන්නේ මේ රට හොඳට මිදිලට යනවා කියන එක තමයි. කක්කුසි වලක් දීලා බකට් එකක් දීලා ඡන්ද ගන්න හිටපු ජනතාවක් තමයි අපි මේ බලවත් කරන්නේ. මේ කක්කුසි කියලා කියන්න පුළුවන්ද පාර්ලිමේන්තුව ඇතුලේ? मैडम මේක අයින් කරගන්න. මේක අයින් කරගන්න කියන්නේ නැත්නම් මගේ එකත් එක්ක අයින් කරගන්න. නිදාගන්න නැගිටලා ඉන්නේ පොඩ්ඩක්. දැන් කක්කුසිය කියන්නේ මොකද්ද මං කියන්නේ? ඔබතුමා ඉරිදා පොළ කියන්නේද? කක්කුසිය කියන්නේ කිව්ව කක්කුසි කටවල ෆෝමියුලා එකනේ වැඩි. ඒක කක්කුසිය පාපි කඩානේ ඉදපන්. කඩානේ ඉදපන්. කක්කොස්සි කටවල අවශ්‍යනා මෙතන ඇවිල්ලා කතා කරන්න දන්නේ ගන්න බල්ලු ටික. දිගන්න හරි. දැන් අවුරුද්දක් ගිහිල්ලා පාර වැරදිලාද දන්නේ නැහැ කොයි පාරේ යනවද දන්නේ නැද්ද 70 ගානක් දීලා ඒගොල්ලෝ යන පාර දිහා අපි බලාගෙන හිටියා. අන්තිමට තනි වචනයක් ආවා රට බුන්වත් කියලා. මං හිතන්නේ එතුමා හිතාගෙන ඉන්නවා ඇති බුන්වත් පාර තමයි හොඳ පාර කියලා. මාර පාරක් ඒක. ලෝකේ ප්‍රජාතන්ත්‍රවාදී දර්ශකයේ අනුව අප රටේ පියවර 15ක් ඉදිරියට ගිය මොහොතක මන් දන්නේ ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයක් කියනවා. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදීකගේ 15ක් අපි ඉස්සරහට ඇවිල්ලා. කොහෙද ඒකාධිපතියෙක් වෙන්නේ? නීතිය ක්‍රියාත්මක කිරීමේ ඒකාධිපතිත්වයක්ද? පළාත් සභා ඡන්දේ තියෙන ප්‍රශ්නේ මොකද්ද තියෙන්නේ? පළාත් සභා ඡන්දෙට ඡන්ද ක්‍රමයක් තියෙනවා. ඡන්ද ක්‍රමයේ තියෙන සීමා නිර්ණයක් නෑ. තමුන්නාන්සලගේ ආණ්ඩුව සීමා නිර්ණය සම්මත කරන්න තිබුණා. මට මතකයි. දයසිරි ඇමතුමා දරන කාලේ සීමා නිර්ණ වාර්තාව ඉදිරිපත් කරේ පළාත් පාලන ඇමති ෆයිසා මුස්තාපා. ඉන්නවද? ලංකාවේ පළවෙනි වතාවට සීමා නිර්ණ වාර්තාව ඉදිරිපත් කරපු ඇමතිවරයා ඒකට විරුද්ධව අත ඉස්සුවා. නෑ. අපි නෑ හොඳට හැන්සාට බලන්න මා විරුද්ධුනේ නෑ. නියට විටියා. මා නියට ඉඳලා තියලා බලන්න. මට මතකයි. මම බැලුවා ඒ කියන්නේ ලංකාවේ පළවෙනි වතාවට සීමා නිර්ණ වාර්තාවක් ඉදිරිපත් කර ඇමති. හරිද? ඇමති ඉදිරිපත් කරපු වාර්තාව ඇමති පරාද කරා. ෆයිසා මුස්තාපා. මතකනේ? ඉතින් දැන් අපෙන් ඡන්ද ඉල්ලනවා. හරිද? ඊට පස්සේ තිබුණේ මොකද්ද? ඇමතුමා වාර්තාව ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවේ 3-2 සම්මත වෙන්නේ නැත්නම් කතානායකතුමා ඒක සමාලෝචන කමිටුවක් දාන්න ඕන. කතානායකතුමා සමාලෝචන කමිටුවක් දාලා මාස 2ක් ඇතුළත සමාලෝචන වාර්තාව ජනාධිපතිවරයාට දෙන්න ඕන. නෑ ජනාධිපතිට දෙන්න ඕන. ඒ වෙලාවෙ ඉතින් අගමැති ජනාධිපති වගේ තමයි. ඒකනේ ප්‍රශ්නේ ආවේ. හරිද? ඒක තමයි ප්‍රශ්නේ ආවේ. හරිද? ඔව් අගමැතිතුමා දීලා ජනාධිපතිතුමාට දෙන්න ඕන. ඒ කියන්නේ කතානායකතුමා අගමැතිට දීලා දෙන්න ඕන. හැබැයි ඒ වෙලාවේ අගමැති ජනාධිපති එක්කෙනා වගේ හිටපු කාලෙනේ මේක උනේ. හරිද? අපි ලෑස්ති. මේ අයවැයෙන් බිලියන 10ක් දාලා තියෙන ඡන්දේ තියන්න. බලන්නකෝ ඒක. කියෙව්වේ නැද්ද? කියෙව්වේ නැද්ද ඒක? ඒ අයවැයෙන් බිලියන 10ක් වෙන් කරලා තියෙන්නේ. හරිද? ඒකනේ ඡන්දේ තියන්න අයවැයෙන් සල්ලි වෙන් කරලා තියෙන්නේ. ඡන්දේ කවවද කියලා මට තීරණය කරන්න බෑ. ඡන්දේ කවවද තීරණය කරන්න මේ පාර්ලිමේන්තුව. තමුන්නාන්සලා මට නීතියක් හදලා දෙන්න. තමුන්නාන්සලා නීතියක් හදන්න නැතුව තමුන්නාන්සලා නීතියක් හදලා දුන්නොත් ඡන්දේ තියෙනවා. හරිද? දැන් ඉස්සර උනේ මොකද්ද? ඉස්සර තියෙනවා ඡන්දත් නෑ සල්ලිත් නෑ. මතකද? දැන් සල්ලි තියෙනවා. හරිද? දැන් තමුන්නාන්සලා ඡන්ද ක්‍රමය හදලා දෙන්න මට. පක්ෂ නායකයෝ එකතු වෙලා යහපත් ඡන්ද ක්‍රමය හදලා දෙන්න බිලියන 10ක් වෙන් කරලා තියෙනවා. මේ බිලියන 10 වෙන් කරන්නේ අවුරුද්ද ඇතුළත ඡන්ද තිබීම අපේක්ෂාවෙන්. හැබැයි දැන් ඡන්ද තියන්න නීතියක් නෑ. නීතිය හදන්නේ
අන්න ඒකට ජනාධිපති නීති හදන්න ගියොත් ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයේ එලා ජනාධිපති නීති හදන්නේ නැහැ. නීති හැදීම් බලය තියෙන පාර්ලිමේන්තුවට. මම කිසිසේත්ම ව්‍යවස්ථාපිත ඒකාධිපති දක්වා යන්නේ නැහැ. නීති සම්පා තමුන්නාසල නීතියක් හදලා දෙන්න. තමුන්නාසල එකතු වෙලා නීතියක් හදලා දුන්නොත් මට දෙන මුදල් අමාත්‍යවරයා හැටියට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා පළාත් සභා මැතිවරණ සඳහා බිලියන 10ක්. තමුන්නාසල අනුමත කරලා දෙනවනේ ඒක නේද? බිලියන 10 අනුමත කරලා දෙන්න. ඒ වගේම නීතියක් හදලා දෙන්න. රයිට්. ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී දර්ශකයන් අපේ රට පියවර 15ක් ඉදිරියට ගිය මොහොතක දූෂණයට එරෙහිව ක්‍රියාවලිය පිළිබඳ ලෝකෙම ප්‍රශස්ත ඇගීමක් ලබා දී තිබෙන මොහොතක 2026 වසරට අදාළ අයවැය කතාව ඉදිරිපත් කරන්න ලැබීම ගැන අපි සතුටු වෙනවා. නේ? අයවැය දිහා බලපුවාම හිතුන්නේ නැද්ද ඡන්දෙ ළඟයි කියලා? හිතුන්නේ නැද්ද? හිතුන්නේ නැද්ද? හිතුන්නේ නැද්ද එහෙම? මම හිතුවා කියලා එහෙම. හිතුන්නේ නැද්ද මනෝ? මනෝ හිතුන්නේ නැද්ද? ඡන්දෙ ළඟයි කියලා හිතුන්නේ නැද්ද? වසරක් යන්න කලින් ජනවාරියට ආණ්ඩුව හදන්නේ පෙබරවාරි 28 මහ බැංකුවට ගාන්නේ ආණ්ඩුව අවුරුද්දක් වද දින 50යි දැන් එකතු වෙන්නත් කතා කරනවා නේ විපක්ෂ නායකතුමා මම දන්න එකට කෙලින් ඉන්න බව දූෂිතයන් එක්ක එකතුමා එකතු වෙන්නේ නැහැ එතුමා දූෂිතයන් දිහා බලන්නෙත් නැහැ හරිද මම විශ්වතිවන්ත වෙන එතුමාට ඉස්තුතිවන්ත විය යුතුයි. හරි. දයාසිරි මන්ත්‍රීතුමා ඉතින් ඕන පැත්තකටනේ. ඕන පැත්තක්. හරිද? කොහෙද සරුංගලේ හමන්නේ? ඒ නිසා නේද? කටපාඩම් කරාට වැඩේ කරන්නේ නේ. ඒක කටපාඩම් කරන්න පරණ වැඩ. ඉතින් ඒක වැඩක් නෑ. ඒක හොඳට පාඩම් කරලා හිතට ගන්න. මෙතනින් හොර නේද? අපි කියන හොරකම් කරන්න එපා, දූෂණය කරන්න එපා කියලා. ඒක පාඩම්. හැබැයි ගිහලා හොරකම් කරනවා. ඊට පස්සේ අල්ලස් කොමිසමට එන්න කියනවා රට පනිනවා. මරු වැඩක් නේ. ඉතින් යන්නකෝ ඒ වගේම අල්ලස් කොමිසමට. ඊට අත්තට කොට යන්න එපා ඊළඟ අත්තට කොට ගන්න එපා කියලා අධිකරණයට යනවා. යන්නකෝ මං කියන්නේ ඒකයි. හරි. තාවට දක්ෂයි. ක්‍රියාවට දක්ෂ නැහැ. මේ අයවැයෙන් 180ක් නොවන දේවල් තමයි කතා කරන්නේ. ඒකනේ අද ඒගොල්ලන්ගේ අප්පුඩියත් ගොඩක් අඩු ජේ.පී. මන්ත්‍රීවරුන්ගේ. මං හිතන්නේ ඒගොල්ලන්ට විටමින් දෙන්න වෙනවා අප්පුඩි ගහන්න බෑ. නැත්තම් ඉතින් වේගවත් අප්පුඩි ගහනවනේ ජනාධිපතිතුමා කතා කරනකොට දැන් අප්පුඩියක් නෑ. තව අවුරුද්දක් යනකොට ඒ සද්දෙත් නැති වෙනවා. පොඩ කෙනෙකු අපෙන් ඇහුවා අර වැට් එක ගහන සීමාව අඩු කරානේ. ඒ කියන්නේ දවසට ලක්ෂයක් නම් දැන් වැට් එක ගෙවන්න ඕන. අපෙන් අහනවා මොකද කියන්නේ කියලා. ඉතින් අපි කිව්වා ඕගොල්ලෝගේ කවුරුත් අප්පුඩි ගහන්නේ නැහැ නේ ජනාධිපතිතුමා කියලා. ඉස්සෙල්ලාම කියන්න ඕනේ සමස්තයක් හැටියට අපි පිළිගන්නවා සාර්ව ආර්ථිකය මේ ආණ්ඩුව විසින් ස්ථාවර කරලා තියෙනවා කියලා. අපිට හොඳට ඒක හොඳයි කියන්න පැකිලෙන්න අවස්ථාවක් නැහැ. හැබැයි අපි අභියෝග කරනවා ඔබලාට ඊළඟට තියෙන ස්ටෙප් එක ඒ කියන්නේ වර්ධනය ලබා ගන්න වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා නැහැ කියලා. දෙවන අයවැය කියලා කියන්නේ ආචාර්ය හර්ෂ සිල්වා මන්ත්‍රීතුමා සම්පූර්ණයෙන් අන්ත අසරණ කළ අයවැයක්. දැන් සාමාන්‍යයෙන් හර්ෂ මන්ත්‍රීතුමා සලකන්නේ මේ සමග ජන බලවේගයේ ආර්ථික මඟ පෙන්වන්න හැටියටනේ. හැබැයි එතුමාට මේ විනාඩි 45ක් වෙන් කරලා මං හිතන්නේ මේක කුමන්ත්‍රණයක්ද කොයිද පැයක් වෙන් කරලා එතුමාව නැති කරලා දැම්මා. ආයි මෙතනින් එහාට මං හිතන්නේ ආර්ථිකය ගැන කතා කරන්න ඔබතුමාට අවස්ථාවක් නොදෙන තරමටම කවුරු හරි කුමන්ත්‍රණයක් කරා ඒක ඉස්සෙල්ලා හොයලා බලන්න. ඒ මොකද අපිටත් හොඳයි අතන අපිට පුළුවන්කම තිබුණා අපිත් කාලේ දෙනවා. දැන් හොඳයි මේ. ඒ කියන්නේ එතුමා වගේ කෙනෙක්වත් කරකෝල අතාරින්න පුළුවන් තරමට මේ අයවැය හැදුවා කියලා කියන්නේ මේ රට හොඳට මිදිලට යනවා කියන එක තමයි. දැන් බලන්න මම කියන්නේ මේ අසරණ භාවය කොච්චරද කියනවනම් මම අහගෙන එතුමා කියනවා මේ අර මහජන බැංකුවේ ගොඩනැගිල්ල ඉදිකිරීමේ වංචාවක් උනාය කියලා ඒකේ අධ්‍යක්ෂවරේ කාට හරි කියලා ඒ කියපු කෙනා හර්ෂසිල මන්ත්‍රීතුමාට කිව්වහම එතුමා ඒක පාර්ලිමේන්තුව කියනවා. එහෙමනේ. ගරු මන්ත්‍රීතුමා ඔබතුමා පාර්ලිමේන්තු අධ්‍යක්ෂකින් බහුල පරිණත මන්ත්‍රීවරයෙක් ගම්පහෙන් ආපු අලුත් මන්ත්‍රී වගේ වෙන්න එපා. මම දැක්ක channel එකකට ගිහිල්ලා කවුද ඔය වගේ තොරතුරුවක් දුන්නා. ඒ නිසා ඊට පස්සේ අපිට ඒ වගේ බොරු කියන්න එපා කියලා තොරතුරු දෙන්න එපා කියලා ප්‍රසිද්ධිය කිව්වා. ප්‍රසාද්. ඊට පස්සේ ඔබතුමාට තේ වෙන්න පුළුවන් නිසා මම අහගෙන ඉස්සෙල්ලම කතාව පටන් ගත්තේ ඔබතුමා මේ ආණ්ඩුව විසින් ආර්ථිකය ස්ථාවර කරා ඒකට ගරුත්වයක් ලබා දීලා. හැබැයි ටිකක් දුර යනකොට ඒ ස්ථාවර කතා පැත්තක තබලා අර ඇඟ ඇතුලේ තිබුණු සතා මතුවෙලා පටන් ගත්තා මේකට ආණ්ඩුව ක්‍රෙඩිට් දෙන්න බෑ අරක මේ කියලා. මම දන්නවා වෙච්ච වැඩේ මොකද්ද කියලා.
ඊයේ එළියට බහලා වොයිස් කට් එක දුන්නානේ. ඒ වොයිස් කට් එක ආපු කමෙන්ට්ස් බැලුවාම ඔබතුමයි කියනවා. ඒ කමෙන්ට්ස් වල තනි කර තිබුණේ මේ අයවැය විවේචනය කිරීම ගැන එතුමාට බැනලා. එතුමා විවේචනය කරලා නේද? එතුමාගේ ওই වචනම කියන්නේ ඒ කමෙන්ට්ස් එක බැලුවාම තමයි අද උදේ කතාව පටන් ගන්නකොට හිතාගෙන ආව කියන්න මේ ආර්ථික අපේ ආණ්ඩුව ආර්ථික ස්ථාවර කරා කියලා කියන්නේ. එතනින් පටන් ගත්තේ ඒක. හරිද? හැබැයි ටිකක් දුර යනකොට අර ඇතුලේ ඉන්න කෙනා එළියට ආවා. අපිට hina වුණා ඔබලා අත් වශයෙන්ම බලාපොරොත්තුට නෑ මෙච්චර විදියට මෙච්චර ප්‍රමාණයක් වාහන ලංකාවට ආනයනය කරයි කියලා. අපි හිතුවේ නෑ. ඒක අපිට වැරදුණා. කියන්නේ බිලියන් 2කට කිට්ටු වෙන්න LCRලා තිබ්බා. ඉතින් කවුරුත් හිතපු නැති විදියට රජයට බදු ආදායමක් ලැබුණා. IMF එකේ වැඩපිළිවෙල හරහා දැවැන්ත බදු ප්‍රමාණයක් ලබා ගනිද්දී භාණ්ඩාගාරය උතුරලා ගිහිලා තියෙනවා පළවෙනි පාරට අපි දන්න ඉතිහාසෙ. හැම වෙලාවෙම OD එකක් තමයි ආණ්ඩුවට තිබුණේ භාණ්ඩාගාරයට තිබුණේ. හැබැයි මේ පාර රුපියල් ට්‍රිලියනයක් තියෙනවා පීපල්ස් බැංක් එකේ බැංක් ඔෆ් සිලෝන් එකේ වැඩිපුර සල්ලි. අපිට hina වුණා ඔබලා අත් වශයෙන්ම බලාපොරොත්තුට නෑ මෙච්චර විදියට මෙච්චර ප්‍රමාණයක් වාහන ලංකාවට ආනයනය කරයි කියලා. අපි හිතුවේ නෑ. ඒක අපිට වැරදුණා. කියන්නේ බිලියන් 2කට කිට්ටු වෙන්න LCRලා තිබ්බා. ඉතින් කවුරුත් හිතපු නැති විදියට රජයට බදු ආදායමක් ලැබුණා. IMF එකේ වැඩපිළිවෙල හරහා දැවැන්ත බදු ප්‍රමාණයක් ලබා ගනිද්දී භාණ්ඩාගාරය උතුරලා ගිහිලා තියෙනවා පළවෙනි පාරට අපි දන්න ඉතිහාසෙ. හැම වෙලාවෙම OD එකක් තමයි ආණ්ඩුවට තිබුණේ භාණ්ඩාගාරයට තිබුණේ. හැබැයි මේ පාර රුපියල් ට්‍රිලියනයක් තියෙනවා පීපල්ස් බැංක් එකේ බැංක් ඔෆ් සිලෝන් එකේ වැඩිපුර සල්ලි. උනේ පොලි නැතුව ණය ගන්න පුළුවන් ජාතික සංවර්ධන බැංකුවක් හදනවා කියලා කිව්වා. ඊයේ ජනාධිපතිතුමා කිව්වා මට හරියට ඇහුන්නේ නැහැ මිලියන් 4000ක්ද කොහෙද ප්‍රමාණයක් දීලා තියෙනවා කියලා පොලි නැතුව ණය. සමාව අප නැතුව ණය අප නැතුව ණය. එතකොට පොලි නැතුව ණය ගැන තමයි මේ කතා වුනේ. දැන් මේ ඊයේ ජනාධිපතිතුමා කතා කරේ අප නැති ණය. ඒතර අප නැති ණය ගන්න පුළුවන් අර ADB එකේ අපේ පක්ෂත් ඒ කට්ටියත් එක්ක කතා කරා අර National Credit Guarantee Institution එක හරහා. තාම ඇහුවේ විපක්ෂයේ කතා දෙකක් විතරයි. ඉතිරි කතා ටිකත් ඇහුවම අපිට බලා ගන්න පුළුවන් කොයිතරම් මේගොල්ලෝ කන්ෆියුස් වෙලා ඉන්නවද කියලා. අපි දන්නේ කොයි විදියට ඒගොල්ලන්ට මේ ආර්ථික විද්‍යාව ගැන කරුණු කියලා දෙන්නද කියලා. හැබැයි කියන්නේ නම් ආර්ථික විද්‍යාවේ කියලා පැමිණි ආර්ථික උස්තාද්ලා. හැබැයි අද පුංචි කරුණක් ගැනවත් ඔවුන්ට අදහසක් හදාගන්න බැරි තරමට කොන්ෆියුස් වෙලා තිබෙනවා. අප නැති ණයයි පොලි රහිත ණය දෙකත් ඒකත් පටලගෙන තියෙනවා. අපි කොහෙවත් කියලා නැහැ අප නැතුව පොලි රහිතව ණය දෙනවා කියලා. අපි කිව්වේ අප නැතුව පොලිය අඩු පොලියට ණය දෙනවා කියලා. ඉතින් ඒකත් කන්ෆියුස් වෙලා තිබෙනවා පටලගෙන තිබෙනවා. ඒ නිසා අපි ඊටාම් පැහැදිලිව බිලියන 80කට වැඩිය මුදල් වෙන් කරලා තිබෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් ඕ දිවි ගන්නන් අලුත් ව්‍යවසායකත්ව නිර්මාණය කරන්න මේ අයවැය එකින් එක කියවගෙන යද්දී ඒගොල්ලන්ට මේක ගැන කියන්න දෙයක් ඉතුරුනේ නැහැ. ඒක තමයි ඇත්ත තත්ත්වය. ඒ නිසා තමයි මේ වෙන දේවල් වෙන වටේ යන්නේ. ලෙස සංවර්ධනය කරා යන්න නම් අපේ දරිද්‍රතාවය තුරන් කරන්න නම් රැකියා නිර්මාණය කරන්න නම් 2048 වෙනකොට ඉහළ ආදායම් රටක් හැටියට යන්තම් හෝ ගොඩ වෙන්න නම් 2026 ඉඳලා හැම අවුරුද්දම රටේ ආර්ථිකයේ 9.9 මාරත් අතර ප්‍රමාණයකින් මූර්තව වර්ධනය කරගන්න සිද්ධ වෙනවා. මම දැක්ක කියනවා එතුමා මේ 107ක ආර්ථික වර්ධනයේ වේගය හොඳටම මදිලු. එතුමාට අමතකයි ඒගොල්ලෝ ආණ්ඩු කරපු කාලේ 2015 19 5.2ට තිබුණු ආර්ථික වර්ධන වේගය 2ට ඇද වැට්ටුවා. 5.2 ආර්ථික වර්ධන වේගය 2ට ඇද වැට්ටුවා 2015 ඉඳලා 19 වෙනකන්. මෛත්‍රී රනිල් සජිත්ලගේ ආණ්ඩුවේ මෙතුමාලත් ඒ ආණ්ඩුවේ හවුල් කරුවෝ කොටස් කරුවෝ රාජ්‍ය මුදල් ඇමතිද කොහෙද එතකොට නේද එහෙම කරපු අය දැන් කියනවා අපි 7ට මේක ආර්ථික වර්ධන වේගය ඉදිරි වසර තුල ගෙනියන්න අපේ පැත්තෙන් උත්සාහ කරනකොට අප අයවැය පුරෝගතනය කරනකොට ඒක මදිලු සභානායකතුමනි ඒ සදා රුපියල් මිලියන 5000ක් අපි වෙන් කරලා තිබෙනවා රුපියල් මිලියන 5000 කවුද මීට කලින් මේවා කරේ those populations were just used as voter blocks. කක්කුසි වලක් දීලා බකට් එකක් දීලා ඡන්ද ගන්න හිටපු ජනතාවක් තමයි අපි මේ බලවත් කරන්නේ. අපි මේ මිනිසුන්ට එහෙම ඡන්ද කොටස් කියලා සලකන්නේ නැහැ. දෙක මේ කක්කුසි කියලා කියන්න පුළුවන්ද පාර්ලිමේන්තුව ඇතුලේ?
මැඩම් මේක අයින් කරගන්න කියන්නේ නැත්නම් මගේ එකත් එක්ක අයින් කරගන්න. නිදාගන්න නැගිටලා ඉන්නේ පොඩ්ඩක් ඉන්න. ඒ වචනේ අනවශ්‍ය නම් අපි එක හැන්සඩ්ඩෙන් අයින් කරන්න. ඔබතුමා කතා කරන්න. දැන් කක්කුසිය කියන්නේ මොකද්ද මං කියන්නේ? ඔබතුමා කතා ඉරිද පොළ කියන්නද? කතා කරන්න. ස්වාමිනේ මේමයි. නමුත් මේ කක්කුසිය කියන්නේ අසභ්‍ය වචනයක් නෙමෙයි. ඔබතුමා කතා කරන්න. නැතුව වෙන මොනවා කියන්නද මං ඒකට? හරි. කක්කුසිය කියන්නේ කිව්ව කක්කුසිය කටවලුත් ෆෝම් වෙන එකනේ වැඩි. ඒක නිසා කක්කුසිය පා අපි යමු මෙයා. හරි. හවස 6ට උදේ 3:00ට නිදාගත්තේ ආය 4ට නැගිට්ටා. බබා ස්කූල් එකේ යවලා කඩාන ඉඳපන්. නෑ මගේ වලාව දෙන්න බෑ අඩි කරන්න එපා මේ ස්ටොප් වොච් එක යනවා. ස්ටොප් වොච් එක යනවා දෙන්න මම බලාගෙන. මූලාසන සභාපතිතුමියනි මේ සභාවේ පාවිච්චි කරන වචන තියෙනවා. ඒ නිසා කරුණා කරලා ඔබතුමිය මේ සභාවේ පාවිච්චි කරන වචන ඒ මන්ත්‍රීවරුන්ගේ ගෞරවය ආරක්ෂා කරන්න ඕනේ. ගෞරවනීය ලෙස හැසිරෙන්න මන්ත්‍රීතුමා ඔබතුමාගේ වචන ඉවත් කරන්න. දැන් නැත්තම් කතා කරන්න ඕනේ. කක්කොස්සි කටවල් අවස්සනවා මෙතන ඇවිල්ලා. කතා කරන්න දන්නේ නැහැ. තර්ජනය කරන්න අයිතියක් නෑ ඔබතුමාට. මැඩම් ස්ටොප් වොච් එක නැවතුවා මගේ ස්ටොප් වොච් එක බලාගන්න මම ආපහු ස්ටාර්ට් කරන්නම් තාම නම විනාඩි 9යි 53 ගිහිලා දෙන්න. කරුණා කරලා සභ්‍ය විදියට වචන භාවිත ගෑ ගන්න එපා. බබාලා ගෑ ගන්නවා කොහොමද බබාලාට නැගිටලා කියන්න තියන්නේ අපි කුඩු දැන් ගෑ ගන්න පටන් ගන්නකෝ. ආයෙ දෙන්නකෝ ඔක්කොම මගලින්. හරිද කතා කරන්න හැබැයි මං කියන මං ජනාධිපතිට සුබපතනවා මේ හොඳ බජට් එකක් දැන් මේ පැත්තට කියන දැන් මේක ඇවිල්ලා හනි අර කටවාන හිටකෝ මේ නිගණ්ඩ කරන්නකෝ. ඔබතුමා කතා කරන්න. නිගණ්ඩ කරන්නකෝ බල්ලු ටිකක්. නිගණ්ඩ කරන්න. හරි. සමහර අය ගොඩාක් ඉගෙන ගත්තාම පොත්පත් ගොඩාක් කියවලා තියෙන වෙලාවට සමහර කරුණු දැක්කාම එකපාරට එක්සයිට් වෙනවා. එක්සයිට් වෙලා කන්ෆියුස් වෙනවා. ඒ කන්ෆියුස් වෙලා දැන් අපේ මීට කලින් කතා කරපු මන්ත්‍රීතුමා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය පළවෙනි අවුරුද්දේ අයවැය ප්‍රකාශය කියලා මාරු කරගත්තා. අපි ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරන්නේ නියෝජක කතානායකතුමනි අවුරුදු 5ක. මිනිස්සු JVP එකට ඡන්දේ දුන්නේ ආර්ථික හැකියාව මත නෙවෙයි. ඒගොල්ලෝ දැනගෙන හිටියා ඔයාලට ආර්ථිකය මෙහෙවන්න ඒ තරම් දක්ෂකමක් නැහැ. ඒකනේ IMF එක පස්සෙන් යන්නේ. නෑ ඉතින් IMF එක පස්සෙන් යන්නේ. මොකද්ද කරන්නේ? කවුද ආර්ථිකය මෙහෙවන්නේ? අර කවුද පොපලුස්ද? පොපල් ගෙඩියා අර IMF එකේ ලොක්කා තමයි මේක මෙහෙවන්නේ ඔයාලා නෙවෙයි. නන්දලාලු. හරි. එයයි නන්දලාලු. ඇත්ත කතා කරන්න ඕන ලැජ්ජා නැති වැඩේනේ. මේ IMF එක ගෙනියන රටක්නේ. මොකක් වුණත් ඔබතුමාට වුණත් හර්ෂ සිල්ලා මන්ත්‍රීතුමාටත් මේ අයවැය පළමු කතාවේදී පිළිගන්න සිද්ධ වෙන තරමටම ආර්ථිකය ස්ථාවර කරා කියන්නේ ගරු මන්ත්‍රීතුමා ඉතින් ඒක නොකිය බැරි වුණානේ. මේ රටට හොරා කාපු සල්ලි ටික උගන්ඩාවල තියෙන හොරා කාපු සල්ලි ගේනවා කියලා මන්ත්‍රීතුමියක් ඉන්නවා. ඊළඟට අපනයනකරුවෝ සංගවලා තියෙන ඩොලර් කෝටි ගාණක් තියෙනවා ඒ ටික ගේනවා කිව්වා. එයින් ණය ටික ගෙවනවා කිව්වා. දැන් අවුරුද්දක් ගිහිල්ලා පාර වැරදිලාද දන්නේ නැහැ කොයි පාරේ යනවද දන්නේ නැහැ දැන් හොයාගන්න බැරුව ඉන්නේ. දැන් එතුමා කිව්වනේ මොකද්ද අපි දැන් මොකද්ද දැන්වත් දැනගන්නකෝ අපි යන පාර වැරදි කියලා කබීර් මන්ත්‍රීතුමා කිව්වනේ. ඉතින් ඒගොල්ලන්ට අවුරුදු 70 ගාණක් දීලා ඒගොල්ලෝ යන පාර දිහා අපි බලාගෙන හිටියා. අන්තිමට තනි වචනයක් ආවා රට බුන්වත් කියලා. එතකොට මං හිතන්නේ එතුමා හිතාගෙන ඉන්නවා ඇති බුන්වත් පාර තමයි හොඳ පාර කියලා. මාර පාරක් ඒක. ඒක තමයි පාර. ගරු සභාපතිතුමිය එක දෙයක් නිසා තමයි අද විපක්ෂයට කට උත්තර නැත්තේ. හර්ෂ මන්ත්‍රීතුමා 45 මිනිත්ස් අරගෙන තවත් විනාඩි 10ක් 15ක් අරගෙන කතා කරා. පැයක් දුන්නා. ඊට පස්සේ අපේ වැඩිම කතිකයා අපේ කබීර් හෂීම් මන්ත්‍රීතුමා කතා කරා. මට කියන්න මොනවද මේ අයවැයට එරෙහිව ආපු හරයාත්මක විවේචනය? ඒගොල්ලන්ට කතාව පටන් ගන්න වෙලා තියෙන්නේ. ජනාධිපතිවරයාගේ අයවැය ඇතුලේ ඒගොල්ලන්ට කියන්න සිද්ධ වෙලා තියෙන පළවෙනි වචනේ අයවැය හොඳයි සාධනීය පැති තියෙනවා එහෙත් කියලා තමයි වැඩේ පටන් ගන්න වෙලා තියෙන්නේ. ඔන්න ඔතෙන්ට අද අපි ආණ්ඩුව විසින් විපක්ෂය වට්ටලා තිනවා ගෙනල්ලා තිනවා. අන්න එක දැනගන්න. අපි අඩු ආදායම්ලාභී ප්‍රතිලාභීන්ට රුපියල් ලක්ෂ 10 ගානේ නිවාස ආධාර ලබා දීලා ආධාරය ලබා දීලා කළුත දිස්ත්‍රික්කේ විතරක් අපි හදනවා නිවාස 196ක් රටේම 3700ක් මේ අවුරුද්දේ හදනවා මේක 4200ක් දක්වා යන්න පුළුවන්. දැන් මගේ අපෙන් අහන ලක්ෂ 10ට හදන්නේ කොහොමද කියලා.
සජිත් ප්‍රේමදාස නිවාස ඇමති කාලේ ලක්ෂ කීයද? 6යි. 6ට හැදුවේ කොහමද? 6ට හැදුවේ කොහමද? 6 එකසර දුන්නෙත් නෑ. ලක්ෂයක් දෙනවා ගෙයා හදා ගන්න කියලා. වර්ගාඩි 550ක ගෙයක්. ආර්ථික ඇමති ඒ කාලේ ආර්ථික නියෝජ්‍ය ඇමති ලක්ෂ 10ක් දෙනවා. අපි ඒ ගෙවල් බාර දෙනවා. හදනවා. තවුදව් කරනවා. ලබන අවුරුද්දේ ගෙවල් 10000ක් හදන්න තමයි මේ ගාන වෙන් කරලා තින්නේ. බෙදලා බලන්නකෝ. රුපියල් මිලියන 10200 වෙන් කරේ ගෙවල් 10000ක් හදනවා. බදු ගැන කතා කරන්න යන්නේ නැහැ. බදු ගැන කතා කරන්න යන්නේ නැහැ. මොකද කොන්ෆියුස් වෙනවලු. ඇත්තටම කන්ෆියුස් වෙලා තියෙන්නේ. අපි දැක්කා හර්ෂද සිල්වා ආචාර්යතුමා ගරු මන්ත්‍රීතුමා අද දවසේ මන් දන්නේ ඇත්තටම මේ මොකක් හරි තරහක් තියෙනවද කියලා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා. තව පහ දෙනවා. තව පහ අමාරුයි දානවා. විනාඩි 5 වැඩියෙන් දෙනවා අමාරුයි දානවා. ඒක කොහොමදත් විපක්ෂ නායක සම්බන්ධෙමුත් ඔය පොඩි ගැටලුවක් තියෙන නිසා එතුමා ඒ පැත්ත ඉඳගෙන අර පැත්තට මොකද අමාරුයි දාන්න කටයුතු කළාද කියලා අපි දන්නේ නැහැ. වගේම මුලාස්නාරුවට මන්ත්‍රීතුමනි මට මතකයි මේ අපි ආණ්ඩුව ගන්න අවස්ථාවලදී මැතිවරණ වේදිකාවලදී කිව්වා මේ ආණ්ඩුව අරගෙන වුණත් 2019 තිබ්බ මට්ටමට මේ රටේ එන්න නම් විවිධ ආර්ථික ඔස්තාරලා නේද ආර්ථික පිළිබඳ විශේෂඥයෝ කිව්වා තව අවුරුදු 10ක් යනවා අවුරුදු 15ක් යනවා ගියා තව සමහරු සංවර්ධ රටක් බවට පත් වෙන්න අවුරුදු 2048 වෙනකම් බලන් ඉන්න කියලා කිව්වා. නමුත් අපි ආණ්ඩුව අරගෙන වසරක් සම්පූර්ණ වෙන්න මේ දෙසැම්බර් මාසයේ වෙන විට අපිට හැකියාව ලැබිලා තිනවා 2019 තිබ්බ ආර්ථික රත්වයට මේ රට ගෙනත් මේ මහ ජනතාවට ශක්තිමත් ආර්ථිකයෙන් යුතු රටක් දායාද කිරීමට. ඉතින් මම ඊයේ